නිකමටත් හිතුනද අයිලන් තර්ඩ් වෙන්න පුළන් වේ අයිලන් පස් 123 හැම ඇතිසම ගැන ඉදිරිදාවට ඉදිනා කරන්න ඉතින් දැන් අයිලන් රෑන්ක් වල ඒක වෙනස්ද කොහොමදගේ දැ මුල් මාස හය කතා කරන්න ඉදිනට ඉදිරිදා කරහමම කරන්න පුළුවන් අන්තිම කාලනට ඉතිනිදාවට කරන්න බැහැද ඒ ටිකලිමතින්න පැක්ටිකලි මදී තියෙන ටයිම් එක සහ ඉතිනිදාවට ඉදිනා කරන්න කෙනෙක් නෑ ඇත්තරම රෙඩ ඒ අන්තිම කාලෙම සවයි වෙන්න වගේ බලන්න කොහොමද කිය පටන්ගත්ම හිතුව ස්කොල පටන් ගන්නක ක්ලාසස් දෙක ගාන යනකළඹ වෙලා තියෙන ක්ලාස් දෙක් ගාන යන ගිහිල්ලා ස්කොල පටන්ගත්ත හම තුනක්කට තරක් යන ්‍රප් කරනවා මේ හරියන තුන තෝරගන්න ඒ කියල දෙනලට අහමි මංගේ ක්ලාසසගෙන් මැස් ලාසගේම තනින්ම හිටිය අර මාස් ලාසයක් වුණාට මම ඉල්ලා රනිය ඉන්දිජ ලාසයක්ගේ මට එක තේරෙන ම හිල්ල මන් තනින්නේ ඔය මැද මාසතික ඉන්නේ ඔයගේ බරපාඩන්ය ඒරිකට කොහොම දැක්පෝ ඕ එතකොට අරටික හෙම ඇද කෙමිස්ට්‍රික් කෙලෙහුණ ඒ කියන්නේ කෙමිස්ට්‍රිගේ ශක්ති විද්‍යාව වගේනක මට අවුලක් නෑ මුල් පාඩන් වගේ තියන්නේ පාඩන් කරන දෙන්න ඒටි ගැන නෝට් එකක් පිළිවට බලන්න ඇතු ප්‍රශ්න ෆෝකස් කල ඉගෙන ගත්ත ඒකෙන් මේ මට පුළගුණ අර පාඩන් කරන කැමති නැති කෑල්ලත් කරගන්න පාඩන්ගන ටයිම් එක කොහොමද ලොකේට කරගත්තේ කියන්නේ එක ඩිපෙන්ඩන ළමයන්න සමරක් ළම රෑ පාඩන් කරන රකටිය උදේ පාඩන් කරන ඒක ඩිපෙන්ඩනවා තොට ඔයා කොම ඩිසයිට් කරේ ම පාඩන්කන්න මට ලේසින්නේ රෑ පාඩන් කරන මට මෝ ෆෙක්ටව වෙන්නේ උදේ පාඩන් කරන ඒක කොමද මනේජ් කරන දැන් රෑවෙනකං ඉඳල කරන්න උදේ නැගටදී නිදිත් මතයි එතකොට නික දවසම කාල කන්නල ලාසකටියත් ඒක මේ කාරිට කරන්න බෑ අර දවසම් පාන නැතිවෙනවාගේ නික හරිට නිදාගත් නෑ ඉතු නැගිටින්න දවසෙන් මැදකරු එනගටින් ඒ ප්‍රශ්නය ඒ ප්‍රශ්නය ෆිසික්සල ශක්ෂර් ඩොල එහෙම අනිවාරය පාසුද සිකද ඒකට වෙන ඔය කවුරු කොහොම කිවත් පට්ටිකටකවා කල්ලා පාස්පේප සිිප ගන්නගෙන් තම හරියටම කොහොම උත්තරලයන් ඕන කෙනෙ ඔලුට ෆිල්ම් බලන එක ටීසිරිස් බලන එක අවුලක් නෑ කරට නොකිය කිවේ ෆිල්ම් බැලෝක ඒගැන්නේ මේ ඒලෙවල් එක්ෂෑම ගැන කාලෙ පිල්ල ට පුළුවන් මේකින් ක්ෂන් පීපත්තින මේකින් රැන්ඩම් පහක් සිලෙක් පහක් සිලෙක් කල මට පුලන් ෂෝට්ටාන්සස් පහක් දෙන හැක්ටිවයිස් කරේ නම් දෙයක් සැක්ටිවයිස් කරන මහර ෆිට්නස එකත ලෝ එක්සයිසස් කරේ නෑ බොහොමත් දැන් කරන්නෙත් නෑ හෙව වයිසක් නෑ සම්මයි පෙවට මට සියම හම්බල එතනින් හටගන්න බෑ හම්බල ඔයාට මොකක්ද මේ වීඩියෝ එක බලන ඒලව කරන නංගනට මල්ලිගෙනට දෙන්න පුළන් ඇඩ්වයිස් ඒලල් පටන් අරන් ඔයා ඒලව ක්ලාස්සේකට ගිය පලෙන් දවස මතක දේ දවස මොකද හිතුනේ නිකමටත් හිතුනද අයිලන් තර්ඩ් වෙන්න පුළන් වේ කියල් අයිලන් තර්ඩ් වෙන්න පුළුවන් කියලන හිතුරනෑ කවදාවත් හැබැයි පටන්ගත්දිම තිබ අයිඩ එකක් මොරට යන්න ඕනකි මොටන් එකන ඔයාගේ මොකක්ද තිබ්බ අරමුණ එකන්නේ දැන් සාමාන්‍ය ටියෂන් ලාසන මුලිම පටන්ගන්න එලවලට ගියම් ගිය පලවෙනි දවසේ ගිහිල්ල වාඩි වෙලා ඉද්දී මොකක්ද හිතේ තිබ අරමුණ මොකක්ද ටාකට්ටික තිබ්බේ ටාගට්ක තිබ්බේ මම දැන් ඔලසනකං සාමන ඇකඩමික් විතර ඊට වඩා ලොකුවට එක්ස්ට්‍ර කරකිල වැඩ කරේ නැහැ එතකොට ඒලසට අහමට හිතුනා මේක ම උපරම පොෆෝම් කරන ඇකඩමි කලි මොකද ඒලස් කාලෙත් සයිටස් කර උනාට ම ස්පෝට් හෙම කරේ නෑලකුට එතකොට ඇකඩමික් පැත්තෙන් මංහිතුව එනම් ඒලසල්ට ඇවිල්ලා යන්න පුළන් උපරම තැන්ට යනා කියලා හැබැයි කොයිලාකත් අර පටන්ගත්තගම මේ රෑංකයක් දාන්නන හෙමනම් කිසිමෙන්ටටයක් අයන මගේ ටාගට්ක උන්නේ දැන් සාමාන්‍ය මැත්ස් කරන එකට කියන්න මොට එන්ජයන යන්න පුළන් හොඳම මේ කිය එතකොට ඒ ගාන්ට ඔනරි සටක් ගන්නවා රයි් අපි අපේ සෙක්මන්ට එකේ පලවෙනි කක්ෂන් සිරිසකට එතකොට මේකේ අපි බලාපොරොත්තු වෙන්නේ එලව කරන මුල් මාස හයි ඒලට ඇවිල්ල මුල් මාසහයේ ඔයාගේ එක්ස්පිරියන්සෙක් කොහොමද ඔයාට අප ප්‍රශ්න මොනදක තම මේ මෙල්ලි කතා කරන්න තයින්න අප පලවෙනි ප්‍රශ්න තමයි දැන් ඒලව කරන්න එද්දි සාමාන්‍ය තෝට මැත් ස්ට්‍රීම් එක වයි කරන්න නවා සාමාන්‍ය ඔලල් හොඳම රිසාල්ටයක් වගේ දාර තමයි බහතරයක් එලව කරන්න එන්නේ මැස් කරන්නේ එතකොට තියෙන ප්‍රශ්නයක් තමයි ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඔතන ඒලවල් වලයි ඕලල් වල තියෙන ගැප් එක එතන ලොකු ගැප් ඇත්තය එතකොට ඔයා ඕලවල් මානසිකත්තෙන් ඉදලා ඕලල් මයින් සෙට් එක ඉඳලා ඒලල් මයින් සෙට් එකට චේන්ජුනේ කොහොමද එතකොට ඒ ගැප් එක කොහොමද වහගත්තේ එතකොට දැන් ඕලසල මම පාඩකනයට චරාසනයට හිස්ට්‍රියට එහම ලකුන්න ගැන නයින්ස් තිබ්බට මේ කන්සිස්ටලි අනුගන සුගන තිබෙන හිස්ට්‍රියට
ඒ වගේ පාඩම් කරන සබ්ජෙක්ට්ස් මම කරේ ටර්ම් ටෙස්ට් එකට සති දෙකක් වගේ තියලා තමයි පාඩම් කරේ. හැබැයි අර මැත්ස් සයන්ස් වගේ සබ්ජෙක්ට්ස් මම ඔය කාලේ ඉඳන් ගොඩක් ක්ලාසස් වල ඉස්කෝලේ මේන්ලි ඉස්කෝලේ ඉගෙන ගනිද්දි හොඳට ඒ කියන්නේ වෙලාව අරන් ඉගෙන ගත්තා. ඒවයි කන්සෙප්ට්ස් කොහොමද කියන එක. එතකොට ඒකත් එක්ක මට A level වලට ආවහම එකපාරට ලොකු වෙනසක් තේරුන්නේ නැහැ. දැන් මැත්ස් මේ මේන් සබ්ජෙක්ට් එක කම්බයින් මැත්ස් විතර කම්බයින් මැත්ස් වල යන කන්සෙප්ට්ස් අර කියන්නේ පටන් ගත්තාම ගානක්. එතකොට ඒකෙන් මේ පාඩම් පටන් ගත්තාම මට වෙනසක් තේරුණා නැහැ කියලා දෙන හැමදේම තේරුණා. එතකොට මේ මම කරේ කියලා දෙන දේ අර මේ ගොඩක් A-levels පටන් ගත්තාම තියෙන දේ තමයි අලුත් දෙයක් මේක. එතකොට අර Tamanට දේ තේරෙනකන් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න තියෙනවා. එතකොට සමහර අයට මේ එකපාර ගානක් හැදුව හැටි තේරෙන්න පුළුවන් පාඩමක්. නැත්තම් ඔයාට මොකක් හරි දෙයක් කියලා දුන්නාම ඒක පොඩ්ඩක් තේරෙනකන් ප්‍රැක්ටිස් කරන්න. එතකොට විශේෂ මේ level මුල් කාලේ කරන්න තියෙන එච්චරයි. මම කරේ කියන්නේ එහෙම. මේ මොකක් හරි concept එකක් කියලා දීලා එහෙම ඒව එක වගේ ගණන් නෙමෙයි මං කියන්නේ. අර එක තේරෙනකන් පොඩ්ඩක් ගණන් ටිකක් හැදුවාම මට ඒක මේ මොකක්ද ඒ කියන්නේ කියන එක තේරුණා. තේරුණා. එතකොට මේ දැන් තව ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය එළව කරන මුල් කාලේ ඉඳන් හැම ළමයිට එන. දැන් එතකොට මේක ඔයාගේ අත්දැකීම ඇසුරෙන් ඔයාලට විස්තර ගන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. එතකොට හුඟක් එළව කරන්න ආපු ළමයි මුල් කාලේ අපිත් ඇතුළුව අපි ලොකු මොටිවේෂන් එකකින් එන්නේ. එක්කෝ වල රිසල්ට්ස් ඇවිල්ලා 9As යටයි B එකයි හොඳ රිසල්ට් එකක් ඇවිල්ලා ලොකු මොටිවේෂන් එකකින් එන්නේ. මම මෙහෙම අයිලන්ඩ් රෑන්ක් එකක් දානවා, දිස්ත්‍රික් රෑන්ක් එකක් දානවා කියලා තමයි එන්නේ. නමුත් ටික කාලයක් යද්දී මේ මෝටිවේෂන් එක කියන එක චුට්ට අඩු වෙන්න ගන්නවා කාලයත් එක්ක. ඉතින් ඔයා කොහොමද මේ මෝටිවේෂන් එක සහ ඩිසිප්ලින් එක ඇතුව මුල් කාලේ ඉඳන්ම වැඩ කරගෙන ගියේ? ඒක ගැන ඔයාට තියෙන අයිඩියා එක මොකක්ද? ඔව්. එතකොට දැන් මුල් මාස 6 කතා කරාම ලොකුවට මට මොටිවේෂන් එකක් ඕනුන්නේ නැහැ. ඒක අර දැන් මුල් මාස 6 ඉස්කෝලේ පටන් ගන්නත් තිබ්බේ නැහැ. එතකොට මම මුලින් පටන් ගත්තාම ක්ලාසස් දෙක ගානේ ගියා. ඉස්කෝලේ පටන් ගන්නකම් එක සබ්ජෙක්ට් එකකට. ඒක ක්ලාසස් 6. එතකොට වරු 6යි තියෙන මට මේ වැඩ කරන්න. එතකොට ඒ ගිහිල්ලා ඒ ක්ලාස් එකේ කරන දේ කරාම මට අර ලොකුවට මේ වෙනම බාහිරව මේක කරන්න ඕනේ කියලා පුෂ් එකක් ඕනුන්නේ නැහැ. ගිහිල්ලා ඒ වැඩේ කරාම මට කියලා දෙන දේවල් තේරුණා. එතකොට මේ මං ගෙදර ඇවිල්ලා අර ඩිසිප්ලින් එකක් හදාගත්තා. හැමදාම මේ යන්න කලින් පොඩ්ඩක් කලින් කරපුව බලලා යනවා. ඒ කියන්නේ මේ කලින් කරපු ක්ලාස් එකට යන්න කලින් ක්ලාස් එකට යන්න කලින් බලන්න. කියන්නේ කලින් දවසේ නෙමෙයි අර හැමදාම දැන් ෆිසික්ස් දාගන්න. කියන්නේ මුල් කාලේ ගන්න පොඩි පාඩම් නේ. ඒක සාමාන්‍යයෙන් සති පැය 4ක් විතර ගන්න එක බලන්න පුළුවන් මිනිත්තු 15කින් 20කින් විතර. එතකොට ඒක කරන concept එක පොඩ්ඩක් බලන් යනවා. ඒක තමයි අර consistency එක විදිහට මං ඩිසිප්ලින් එකක් විදිහට කරපු දෙය. ඒක බලන් යන එකෙන් අර වෙනමම මේ මට ඕනුන්නේ නැහැ මේ පුෂ් එකක් වගේ කරන්න. මට මේ දැන් නිකන් ආපු හිතට ආපු ප්‍රශ්නේ මම මෙහන්නේ. ඇත්තටම එදිනෙදා කරපු එදිනෙදා දෙන වැඩ එදිනෙදාම කරාද? මුල් මාස 6 නම් කරා. මුල් මාස 6 කරන්න පුළුවන්. මුල් මාස සාමාන්‍ය ඒ කාලේ කියන්නේ දැන් ඔයා අයිලන්ඩ් 3rd වුණා. නමුත් අපි එලව කරන කාලේ දාපු අයිලන්ඩ් රෑන්ක් වල අපිට හැමදෙස්සම දකින්න දෙයක් තමයි අයිලන්ඩ් ෆස්ට් 1 2 3 හැමදෙස්සම කියන්නේ එදිනෙදා වැඩ එදිනෙදා කරා කියලා. ඉතින් දැන් අයිලන්ඩ් රෑන්ක් වල ඒක වෙනස්ද? කොහොමද ඔයාගේ ඒක අත්දැකීම? දැන් මුල් මාස 6 කතා කරනවා නම් එදිනෙදා වැඩ එදිනෙදා කරාමම කරන්න පුළුවන්. අන්තිම කාලේ යනකොට එදිනෙදා වැඩ කරන්න බෑ. ඒක ප්‍රැක්ටිකලි මදිනේ. ප්‍රැක්ටිකලි මදි. ඒ තියෙන ටයිම් එක සහ එදිනෙදා වැඩ එදිනෙදා කරනවා කියන එකක් නෑ. ඇත්තටම හරියට. ඒක අන්තිම කාලේදී නිකන් සර්වයිව් වෙන්න වගේ බලන්නේ කොහොමද කියලා. හැබැයි මුල් කාලේ ටයිම් එකක් තියෙනවා. ඔයාට ෆ්‍රීඩම් එකක් තියෙනවා. ඒක නිසා මම මේ ඒ කාර්ය කරා. ඇත්තටම එදිනෙදා වැඩ කරා. සතිය ගොඩ ගහගත්තේ නෑ මුල් කාලේ. ඔව්. එතකොට ඔයා කිව්ව විදිහට ඒතර එදිනෙදා වැඩ එදිනෙදා කරන එකට වඩා කළ යුතු දේ කරන එකයි අපි ෆෝකස් කරන්න ඕනේ. රයිට්. එතකොට තව ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ළමයින්ට එන එලව කරන මුල් කාලේ දැන් අපි තීරණයක් ගන්න අපිට හොඳ ටියුෂන් ක්ලාසස් ටිකක් හොයාගන්න ඕනේ කියලා. එතකොට ඒ ටියුෂන් ක්ලාසස් හොයාගද්දි ඔයා කොහොමද ඒක හොයාගන්න? ඔයාගේ කියන්නේ ඔයාගේ අත්දැකීම් කොහොමද පාවිච්චි කරේ? කියන්නේ ඔයා ගෙදරින් කට්ටියෙන් ඇහුවද නැත්නම් ඔයාගේ වැඩිමල් කවුරු හරි ඉන්නවනේ ඒගොල්ලන් ඇහුවද සීනියර්ස්ලෙන් ඇහුවද? කොහොමද ඔයා මේ ටියුෂන් ක්ලාසස් කියන එක සිලෙක්ට් කරගත්තේ? ඔව්. එතකොට දැන් අපේ IELTS එක 2017. එතකොට මේන්ලි ක්ලාසස් තෝරගන්න එයා තමයි මේ වුනේ. එතකොට එයා කිව්වා එයාගේ ක්ලාසස් මේ එයා බයෝ කරේ. එතකොට මේ මැත්ස් මේ කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙකට එයාගේ ක්ලාසස් දෙක. එතකොට මම පටන් ගද්දිම හිතුවා ඉස්කෝලේ පටන් ගන්නකම් ක්ලාසස් දෙක ගන්න යනවා කියලා. මොකද වෙලා තියෙන
ක්ලාස් දෙක ගාන යනවා ගිහිල්ලා ඉස්කොල පටන් ගත්තාම 3කට විතරක් යනවා ඩ්‍රොප් කරනවා මේ හරියන 3 තෝරගන්නවා කියලා. ස්කෝලේ පටන් ගන්නකන් දෙක ගාන යනවා. දෙක ගාන යනවා කියලා. මේ උදේවරුවත් ෆ්‍රී නිසා මේ එතකොට මං කරේ දැන් අර අයියා කිව්ව එතනින් ක්ලාසස් දෙකක් හම්බුණා. ඊට අමතරව සාමාන්‍යයෙන් මං ගියේ ඒ ක්ලාසස් දෙකම ගෲප් ක්ලාසස් වගේ. ඊට අමතරව ගියේ මාස් ක්ලාසස් මේ හොයාගන්න තියෙන ඉතින් අර රිසල්ට්ස් වලින් තමයි. ගේ කලින් අවුරුදු රිසල්ට්ස් බලලා සාමාන්‍යයෙන් මට එහෙම පර්සනලි මම මේ අයියගෙන් අරගෙන වෙන කාගෙන්වත් ඇහුවේ නැහැ ක්ලාසස් යන්න මොනවද කියලා. බලලා බැලුවා මේ කන්සිස්ටන්ට් රිසල්ට්ස් තියෙන සර්ලා මොනවද කියලා. ඊට පස්සේ මම ගිහිල්ලා පළවෙනි දවසේ මට ඒ උගන්වන එක තේරෙනවා වගේ නම් මං හිටියා. ඊට පස්සේ මම ඇත්තටම මුලින්ම ඒ ලෙවල් ක්ලාසස් වලට ගියේ කෙමිස්ට්‍රි ක්ලාස් එකට. ඒ ගියේ පළවෙනි දවසේ මේ සර් කියවන වැඩි කියලා මට තේරුණා. ඒතකොට හොඳට රිසල්ට්ස් තිබ්බත් මට ඒක සෙට් වුණේ නැහැ. ඒතකොට එතනින් මම ඩ්‍රොප් කරා. මේ ඊට අමතරව ලොකුවට මේ වෙන කාගෙන්වත් මං ගත්තේ නැහැ ඇඩ්වයිසර්ස්. මට හිතලා සෙට් වුණා නම් මං ක්ලාස් ඒ කියන්නේ ඔයාම තමයි ඩිසයිඩ් කරේ පන්තියට ගිහිල්ලා මේක මට තේරෙනව නැද්ද කියලා. එහෙම නැතුව යාළුවෝ කිව්ව පළියටවත් අන්න ඔයාගේ අයියා කිව්ව පළියටවත් එහෙම නෙමෙයි නේ. අයියාගේ ක්ලාසස් දෙකම මට සෙට් වුණා. සෙට් වුණා. මේ හැබැයි අර ඊට අමතර දැන් කම්බයින් මැත්ස් වලට යට අයිඩි එකක් නැහැනේ. ඒක මම නිකන් තෝරලා මට හිතෙච්ච අයියා බයොලොජි කරලා අයියා තියෙන්නේ. අයියා බයොලොජි. මේ ගිය ක්ලාස් එක තේරුණා. ඒක නිසා ඒකේ දිගටම හිටියේ තමයි. ඒක තමයි. රයිට්. හරි. දැන් අපි කතා කරා මුල් මාස 6 කොහොමද එතකොට ඔයාගේ අත්දැකීම් තියෙන්නේ කොහොමද? ඔයා ක්ලාසස් සිලෙක්ට් කරගත්තේ කොහොමද? මේ දේවල් ගැන කතා කරා. අපි දැන් දෙවනි සීසන් එකේ අපි කතා කරන්න තයින්නේ මේ මැද මාස ටිකේ. ඔයා එලව කරපු මැද මාස ටිකේ කොහොමද ඔයා ඔයාගේ වැඩ ටික බැලන්ස් කරගත්තේ? මේ දේවල් ගැන. එතකොට අපේ පළවෙනි ප්‍රශ්නේ තමයි කොහොමද මේ වර්ක් ලෝඩ් එක බැලන්ස් කරේ? දැන් අපි ගත්තොත් දැන් ඒලව කරන මැද මාස වල තමයි වාට එන්නේ ඕගනික් ඉනෝගනික් ඒ වගේ ටිකක් බර පාඩම් ටික එන්නේ මේ මාස ටික. එතකොට මැත්ස් වල ගත්තොත් අනුකලනය අවකලනය ඒ වගේ ටිකක් ලොකු පාඩම් ටිකක් එන්න ගන්නවා. මේ මැද මාස ටිකේ කොහොමද ඔය වගේ ටිකක් අර කම්ප්ලෙක්ස් වැඩි පාඩම් එහෙම එතකොට ඒ ලොකු වර්ක් ලෝඩ් එන්නේ ඒව බැලන්ස් කරේ කොහොමද? ඔයා එතකොට කොහොමද ඒවට ඇප්‍රෝච් කරේ? ඒ ගැන ඔයාගේ අත්දැකීම කොහොමද? එතකොට දැන් මගේ සබ්ජෙක්ස් තුන මං ඒ මාස 12 කරේ විදි 3කට වගේ. කියම් විදිහ නෙමෙයි. දැන් මැත්ස් වගේ ගත්තොත් සාමාන්‍යයෙන් මේ මට ක්ලාස් එකේ කියන්නේ කොච්චර අමාරු පාඩම් වන්නේ මං කියන්නේ. අර සාමාන්‍යයෙන් ඒ කාලේ වුණත් මට ක්ලාස් එකේ ගිහිල්ලා ඒ ගණන් ටික හැදුවාම ලොකුවට ගෙදර වෙලා කරන්න දෙයක් තිබ්බේ නැහැ. මම ගිහිල්ලා මේ සාමාන්‍යයෙන් අර ලොකුම දේ තමයි කරේ ඒ කියලා දෙන වෙලාවට අහන් හිටියේ. මං ගියේ ක්ලාසස් එක කියන්නේ මැත්ස් ක්ලාස් එකේ එහෙම තනියම හිටියේ. අර මේ මාස් ක්ලාස් එකක් වුණාට මම ඉන්නලා අර නිකන් ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් වගේ මට ඒක තේරෙන්නේ. මම ගිහිල්ලා මං තනියෙන් ඉන්නේ. අර යාළුවොත් එක්ක කතා කරන්නේ ඔක්කොම කරන්නේ ඉන්ටර්වල් එක වෙලා. මම නැතුව මැද වෙලාවක මේ ඉන්න පුළුවන් තරම් ක්ලාස් එකේ අර සර්ත් එක්ක ඉන්ඩිවිජුවල් ෆෝකස් එක තියන් ඉන්නෙම. එතකොට මට මැත්ස් විශේෂම මැත්ස් වල තමයි මේක ලොකුටම තියෙන්නේ. ඒක දෙන වෙලාවේ ඔලුවට ගත්තාන් පස්සේ ආයෙ මේ කරන්න දෙයක් තිබෙන්නේ නැහැ. එතකොට ඒකෙන් උනේ මැත්ස් වලින් අර ගෙදරදී මට මේ කරන්න වැඩක් නැති එකෙන් ෆ්‍රී වුණා. සහ දැන් මේ කාලේ මම ඉස්කෝලේ ගියා. මැද මාස ගියන් ඉස්කෝලේ ගියා. හැබැයි ඉස්කෝලෙන් මට ගිහිල්ලා මගේ වැඩ කරන්න ටයිම් එකක් තිබ්බා. ගිහිල්ලා මේ ඒ කියන්නේ ටීචර්ස් සාමාන්‍යයෙන් මේ උගෙන්නුවාට අපිට ගිහිල්ලා අපේ ටියුට්ස් වල ගණන් හදුවා කියලා මොනවද ටීචර්ස්ලා කිව්වේ නැහැ. ඒකෙන් මට ටයිම් එක ෆ්‍රී වුණා අර ලොකු පාඩම් ටික යන්න උනත් කරන්න. එහෙම තමයි මැත්ස් වල මේ ක්ලාස් එකේදීම ඒක කරගත්තා. ෆිසික්ස් වල මේ දැන් මම අර කිව්වේ ක්ලාසස් 6 මේ 6කට ගිහිල්ලා ඊට පස්සේ 3කට ඩ්‍රොප් කරා කියලා. මම ෆිසික්ස් වල දිගටම 2කට ගියා. යද්දී අර එකකින් කරන එක අනිත් එකකින් රිපීට් වෙනවානේ. එතකොට ඒකෙනුත් අර රිපීට් වෙන එකටත් වඩා අර වැඩිපුර ගණන් හැදෙනවා. ඒකෙන් මට ෆිසික්ස් වලත් ලොකුවට පාස් පේපර්ස් කරන එක තමයි ගෙදර ඉතිරි වුණේ. මම ඒකට ලොකු බරක් දුන්නා. පාස් පේපර්ස් MCQs වලට. විශේෂයෙන්ම අර ගොඩාක් මේ අය කරන වැරද්දක් තමයි කල් ටියුට්ස් වල ගණන් මේ මොඩල් පේපර්ස් වලට තමයි ලොකු තැනක් දෙන්නේ. හැබැයි යුනිට් එකක් ඉවරුනහම ෆිසික්ස් වල ඒකේ පාස් පේපර්ස් MCQs වලින් ආට අර මුළු පාඩමම සම්පූර්ණයෙන්ම සෑහෙන ඩෙප්ත් එකකට ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඔය පේසුරු පොත් තියෙනවානේ ඒවයි 1980 විතර ඉඳන් මම සාමාන්‍ය ධාරා විද්‍යුතය වගේ වෙනකන් පාඩම් ඒ කියන්නේ මැද හරියට එන පාඩම් ටික ඒ පාඩම් ටික ඔක්කොගෙම 1980 විතර ඉඳන් MCQ කරා. කරනාට අමතරව අර මගේ මතින් ලිව්ව වැරදින ඒවට රිවිව් එකක්. ඒකේ අර මං ළඟක් වෙනකම්ම තිබ්බා නිකන් අන්තිමට එරෙන්න මෙච්චර ලොකු ෆයිල් එකක් කරන අර කොල්ල ටික තියෙන. ඒකෙන්
කන්සෙප්ට් වලට දාගත්තා. එතකොට මැත්ස් ෆිසික්ස් දෙක මට අර මේ ලොකුවට පාඩම් යනවා වුණත් අලුත් පාඩම් පටන් ගත්තා වුණත් ඒ අර මුල් කාලේ ගිය කන්සිස්ටන්සි එකෙන්ම කරන් යන්න පුළුවන්. එතකොට කොහොමද එතන දැන් ඔය මැත්ස් ෆිසික්ස් වල ඒ විදිහට යනවා වගේම කෙමිස්ට්‍රි වල කොහොමද? ඒ කියන්නේ ඕගනික් ඉනෝගනික් වගේ පාඩම් ගෙන යද්දි සාමාන්‍ය මැද මාස 6 ඉන්නේ ඔය පාඩම් ටික සාමාන්‍ය අපිට මැද මාස 6 මැද අවුරුද්දේ වගේනේ. ඔය මැද මාස ටිකේ ඉන්නේ ඔය වගේ බර පාඩම් ටික. ඒකට කොහොමද අප්‍රෝච් කරන්නේ? ඔව් එතකොට අර ටික එහෙම යද්දි කෙමිස්ට්‍රි කෙලහුණා. ඒ කියන්නේ මේ කෙමිස්ට්‍රි එකේ ශක්ති විද්‍යාව වගේ එකක් මට අවුලක් නැහැ. මුල් පාඩම් වගේ තියෙන්නේ. පාඩම් කරන දෙයක් නැහැ. ඒ ටික යනවා. ඉනෝගනික් පටන් ගත්තාම මේ ඒක උනේ මං අර මුලින් ගිය ක්ලාසස් දෙකේ එකක ඉනෝගනික් කරා මාර ඉක්මනට. සාමාන්‍යයෙන් මුල් මේ මාස 6ක් වගේ ඇතුළත මට කරා ඒක. ඒකෙන් උනේ මේ ඒක මට එපා වුණා. ඉනෝගනික් සබ්ජෙක්ට් ඒ කියන්නේ ඉනෝගනික් කියන කැලේ එපා වුණා. එතකොට මේ ආයි නෝමල් පටන් ගත්තත් මට හිත අරක පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. මොකද ඒක ලොකුවට මට ඔය කන්ටෙන්ට් එක මේ ලොකු ප්‍රමාණයක් එනවා කියන එක තේරුනේ ඉනෝගනික් වලින්. කෙමිස්ට්‍රි වල ලස්සනට 1 2 3 4 පාඩම් ටික ගිහිල්ලා ඉනෝගනික් වලින් තමයි ලොකු ඩෙප්ත් එකකට කියන්නේ ඇත්තටම පාඩම් කරන්න ගොඩක් ඉන්නේ. ඒතර මැත්ස් කරන එකට විශේෂයෙන්ම ඉනෝගනික් ඕගනික් තමයි ඒගොල්ලෝ කැමති නැති. ඒ කියන්නේ ඕගනික් වලට තමයි ඉනෝගනික් තමයි කැමති නැත්තේ. ඒක මටත් එහෙම වුණා. ඒකෙදි මේ ඇත්තටම ඒ කාලේ මම ඒක අතහැරියා. ඉනෝගනික් අතහැරලා ගියා ටිකක් කාල. මේ යද්දි සාමාන්‍ය ක්ලාසස් වල අර දෙකේ ලකුණු තියෙනවා හොඳට. හැබැයි කෙමිස්ට්‍රි වල ලකුණු ඩ්‍රොප් වුණා. ඒ කියන්නේ මම පේපර් ක්ලාසස් ගියා. ඒ කියන්නේ ඒ පේපර් ක්ලාසස් පටන් ගත්ත කාලේ ඉඳන් අගේ ගියා. එමෙ ලොකුවට අර මේවා කරගෙන නැතර පේපර්ස් ලිව්වා. සාමාන්‍යයෙන් සති අඩුම ගානේ සති දෙකකට සැරයක්වත් පේපර් එක ලිව්වා. නේ ඔය කියන්නේ මැද මාස ටිකේ මැද මාසෙ පේපර්ස් ලිව්වා. ඒ කියන්නේ වෙනමම පේපර් ක්ලාස් වලන් ගියේ නෑ. මං කියන්නේ මං යන ක්ලාස් එකකම පේපර් ක්ලාස් එකක් කියලා පටන් ගත්තොත් පේපර් එකක් ලියන්න දුන්නොත් මං ඒක ගිහලා ලිව්වා. අර නොලියා හිටියේ නෑ කවදාවත් මේවා තියනවා කියලා. හැබැයි මේ ඔය ලකුණු ඩ්‍රොප් වෙන්න ගත්ත එකෙන් මට තේරුණා මේ ඉනෝගනික් වගේ එකක් අතරලා කවදාවත් මට ඕන ගෝල් එක දැන් මගේ ගෝල් එක මෙහෙ යන්නේ මොරටු යන්නේ. ඒ මොරටු යන මේ තරම් රිසල්ට් එකක් දාන්න බෑ ඉනෝගනික් වගේ එහෙම පාඩම් අතරලා. එතකොට ඒකෙදි කරේ මං අයිඩෙන්ටිෆයි කරගත්තා දැන් ලකුණු අඩු වෙද්දි ඉනෝගනික් පාඩමේ ගොඩාක් තියෙනවා. හැබැයි ප්‍රශ්න අහන්නේ වෙන පොඩි කොටසකින්. ඒ කියන්නේ පාඩමේ 100ට සාමාන්‍යයෙන් 140ක වගේ කොටසක් ගොඩ දාගත්තොත් පාස් පේපර්ස් වලින් 80ක් විතර ඒකෙන් ගොඩ දාන්න පුළුවන්. සහ ඒ 40 අර රෙපිටිටිව් මේ ආයි එදිනවා. ඒක නිසා මං කරේ අර ඉනෝගනික් නෝට් එකක් පිළිවෙලට බලන්නේ නැතුව ප්‍රශ්න ෆෝකස් කරලා ඉගෙන ගත්තා. ඒකෙන් මේ මට පුළුවන් වුණා අර පාඩම් කරන්න කැමති නැති කැලලත් කරගන්න. එතකොට අර එහෙම තමයි කෙමිස්ට්‍රි වල උනේ. ඕගනික් උත් ඔහොමම තමයි. මේ අර ක්ලාස් එකේ යන පිළිවෙලට මට මිස් වුණා. ඊට පස්සේ තනියෙන් මම නෝට් එකක් හදන් ඉගෙන ගත්තා. එතකොට ඔය දෙකට මට හොඳ ටයිම් එක තිබ්බා. අර සබ්ජෙක්ට්ස් දෙකෙන් අර ෆ්‍රීඩම් එකක් හම්බුණා. ඒ කියන්නේ මේ දෙක මම කන්සිස්ටන්ට්ලි කරන් ගියා. ඒකෙන් අර කෙමිස්ට්‍රි එක මැදදී ඩ්‍රොප් වුණත් හදාගන්න මේ වෙලාව හම්බුණා. ඔව්. දැන් ඔයා කියන කතාවෙම පොයින්ට් එකක් ආවා. ඔයා කිව්වා ඔයා නෝට් එකක් හදාගත්තා කියලා. ස්පෙෂලි ඕගනික් ඉනෝගනික් වගේදී ඔයාගේම නෝට් එකක් හදාගත්තා. දැන් ළමයින්ට තියෙන තව ප්‍රශ්නයක් තමයි දැන් හරි ටියුෂන් ක්ලාසස් ගියාම ඒගොල්ලන්ට මේ ඉන්න ටීචර්ස්ලා නෝට් එකක් දෙනවා. ඒගොල්ලෝ නෝට් එකක් දෙනවා. නමුත් සමහරක් වෙලාවට ඒ දෙන නෝට් එක හැමෝටම ප්‍රැක්ටිකල් නැති වෙන්න පුළුවන්. ඒතකොට මොකද ඒක ඩිපෙන්ඩ් වෙනවා ළමයා අනුව තමන්ගේ නෝට් එක කොහොමද හදාගන්න කියලා. ඉතින් ඔයා දැන් ඔය කිව්ව විදිහට නෝට් එක හදාගත්ත කිව්ව විදිහට ඔයා මොනවද ඒ වගේ පාඩම් කරපු ස්ට්‍රැටජිස් මොනවද? මෙතඩ්ස් මොනවද? ඔයා යූස් කරපු ෂෝට් නෝට්ස් හදුවද? එහෙම නැත්නම් වෙන ප්ලෑන්ස් මොනවද තිබ්බද පාඩම් ටික බැලන්ස් කරන්න? එහෙම මොනවා හරි ඔයා පාවිච්චි කරාද? ඔව්. ඒ කියන්නේ දැන් මැත්ස් ෆිසික්ස් එකට නම් මම කොයිලාක ෂෝට් නෝට්ස් හදුවේ නෑ. අර අන්තිම කාලේ මේ මැත්ස් වල සාමාන්‍යයෙන් මතක තියාගන්න ඕන සූත්‍ර වගේ දැන් ඔය සරල රේඛාවේ වෘත්තය වගේ පාඩම් වල තියෙනවා ටිකක් මතක තියාගන්න කියලා. ඒ ටික කොලයකට ගත්ත අරින්න නිකන් ෂෝට් නෝට්ස් කෙවුවේ නෑ. ෆිසික්ස් වලට නම් මම කරේ ඒ නෝට් එකම තමයි රිෆර් කරේ. මම කරේ මට දෙයක් කරදුනොත් අර සර් දෙන නෝට් එකම බලලා. කෙමිස්ට්‍රි වල තියෙන ඉනෝගනික් වල නෝට් එකක් කියන්නේ සාමාන්‍ය පිටු 120ක් විතර ලියන්න පුළුවන් නෝට් එකක් ලියනවා. හැබැයි අර මං වගේ කෙනෙක්ට පාඩම් කරන්න ආස නැති කෙනෙක්ට ඒ පොත දැක්කම එපා වෙනවා පාඩම්. ඒක නිසා කරේ මගේ නෝට් එකක් හදාගත්තා. ඇත්තටම අර ඒක වෙන තැනකින් ගත්ත ෂෝට් නෝට් එක මම එඩිට් කරගත්ත මට ඕන විදිහට. රිසෝස් ස්පෙෂලි රිසෝස් බුක් එක බලලා. ගොඩක් අය මේ කරන දෙයක් කරන්න නැති දෙයක් තමයි රිසෝස් බුක් එක රෙෆර් කරන එක. රිසෝස් බුක් එකෙන් ඕන කැලිටි ගාරන් එතකොට ඒකේ තියෙන ගානට අර සිලබස් එකේ ඉවර වෙන්නේ කොතනටද? සිලබස් එකේ කොන්සන්ට්‍රේට් වෙනකන්ද ඉගෙන ගන්න ඕන කියන එක. නැත්තම් නිකන් අර බොරුවට අස්සේ තියෙන කැලි ඉගෙන ගන්න ඒව කවදාවත් එක්සෑම් එකට එන්නේ නැහැ. සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ඒක හොඳයි. හැබැයි
දැන් මං කියන්නේ මට ඉනෝගනික් එපා වෙලා එහෙම ඉන්න කාලයක නේ ඔක් කියන්නේ. ඒතර ඒ වගේ කාලයක සබ්ජෙක්ට් එක ආසාවෙන් ඉගෙන ගන්න එකට වඩා මාක්ස් වැඩි කරගන්න බලන එක හොඳයි. ඒ කියන්නේ දැන් මේ ඒකෙන් කියන්නේ මං අර මාක්ස් ටාගට් කරලා වැඩ කරන්න කියලා. හැබැයි කන්සෙප්ට් එක හැමදේම ඔලුවට දාගන්න. මොකක් හරි පාඩමක් වට මිස් වුණොත් අර පේපර්ස් කරන් යන කාලෙක නම් ඉන්නේ. මාක්ස් ටික හදාගන්න. එතකොට ඒකෙන් පොඩි මේ ඉන්ස්පිරේෂන් එක කියන්නේ මේ මොටිවේට් වෙන අන්න ඒක හොඳ මොටිවේෂන් එකක් ඔයාට මේ ඉස්සරහට ඉගෙන ගන්න. ඒ එතකොට ඕගනික් වලට තිබ්බේ මගේම නෝට් එක. මම හදාගත්ත අර ඕගනික් එක කාණ්ඩෙන් කාඩෙන්නේ තියෙන එක කාණ්ඩ එකක සාමාන්‍යයෙන් දැන් ඇල්කීනා වගේ ගත්තොත් එක පිටුවකට ඒකේ ඔක්කොම ප්‍රතික්‍රියා ටික ගන්න පුළුවන්. ඒක මගේම නෝට් එකක් තමයි තිබ්බේ ඕගනික් වලට. එහෙම තමයි නෝට්ස් හදුවේ නම් ඒ දෙකට විතරයි. මේ ඒක තමයි මං කරේ අමතක වෙන එක වළක්වන්න කරේ මේ කියන්නේ සාමාන්‍යයෙන් පේපර්ස් කරන එක තමයි. පේපර්ස් කරන එක. එතකොට මොනහරි ඔය ගැන දැන් පාඩම් කරන ටයිම් එක කොහොමද ඔයා ඇලොකේට් කරගත්තේ? ඒ කියන්නේ ඒක ඩිපෙන්ඩ් වෙනවා ළමයන්ට. සමහරක් ළමයි රෑ පාඩම් කරන්න කැමති, සමහරක් කට්ටිය උදේ පාඩම් කරන්න නැති. ඒක ඩිපෙන්ඩ් වෙනවා. එතකොට ඔයා කොහොමද ඩිසයිඩ් කරේ මම පාඩම් කරන්නේ මට ලේසි ඉන්නේ රෑ පාඩම් කරන එකද මට more effective වෙන්නේ උදේ පාඩම් කරනද? ඒක කොහොමද ඔයා මැනේජ් කරගත්තේ? ඒක ගැන ඇත්තටම මට අයිඩියා එකක් ආවේ නැහැ. කියන්නේ දැන් උනත් මට හිතා ගන්න බෑ මං උදේ වැඩ කරන එකද හොඳද රෑ වැඩ කරන එකද කියලා. සමහර දවස්වල අර තියෙනවා මේ ක්ලාසස් ගිහිල්ලා ආවිලා මහන්සි වුණත් ඒ තියෙන වැඩ ඉවර කරන්න පුළුවන්. විශේෂයෙන්ම කැමති සබ්ජෙක්ට් එකක් නම් තියෙන්නේ ඒක ඉවර කරන්න පුළුවන්. ඒතකොට ඒක ඉවර කරලා 12 විතර වෙලා නිදාගත්තට අවුලක් නැහැ. ඊළඟ දවසේ වැඩ කරන් යන්න පුළුවන්. හැබැයි වෙනමම මේ 3-4 විතර එනකන් මේ පාඩම් කරනවා කියලා ඉන්න එක තේරුම් නැහැ. මට නම් ඒක ඉෆෙක්ටිව් වුණේ නැහැ. මම දවස් දෙකක් එහෙම ඉන්න try කරා. ඒ කියන්නේ ඊළඟ දවසේ මේව වුණත් කමක් නැහැ. මේ 3-4 වගේ වෙනකන් ඉඳලා වැඩ කරනවා කියලා. ඒක එච්චර වැඩක් වුණේ නැහැ. මට ඒ ටයිම් එකේ ફોකස් කරන්න අමාරුයි. එතකොට මේ මං අයිඩෙන්ටිෆයි කරගත්ත සාමාන්‍යයෙන් අර අයිඩෙන්ටිෆයි කරගත්තට වඩා මං ගියන් අපේ තාත්තා තමයි ගොඩක්ම කිව්වේ මේ උදේ නැගිටලා කරන එක හොඳයි. කියන්නේ මොකද උදේ නැගිටලා කරන එකෙන් අර තව ලොකු ටයිම් එකක් ඉතිරිනේ. මුළු දවසම තියෙනවා මේ අතර. දවසම ඉතිරි වෙනවා. දැන් රෑ වෙනකන් ඉඳලා කරන්නේ උදේ නැගිටිදී නිදිත් මතයි. එතකොට නිකන් දවසම කාල ගන්න වෙනවා. ක්ලාස් එකට ගියත් ඒක මේ හරියට කරන්න බෑ. අර දවසම පාන නැති වෙනවා වගේ නිකන් හරියට නිදාගන්නත් නෑ. ඊට නැගිටින්නේ දවසේ මැදක් කරුවේ නැගිටින්නේ. ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ ප්‍රශ්නේ නා. මේ ඒක නිසා සාමාන්‍යයෙන් දැන් ওই මැද මාස කාලේ නම් මං කියන්නේ හොඳට නිදාගත්තා. සාමාන්‍යයෙන් නිදා ගන්න එක සැක්‍රිෆයිස් කරේ නෑ. සමහර දවස් තිබ්බා. ඒ කියන්නේ එක දවසක් තිබ්බා මම මේ ඕවර්නයිට් ඉඳලා ඊළඟ දවසේ ක්ලාස් එකටත් ගියා. එහෙම අර ඉඳලා හිටලා දවස් තිබ්බට කොයි වෙලාවකත් අර කන්ටිනියස්ලි කරේ නෑ. ඒක මේ ඔයාගේ ඇවරේජ් ටයිම් එක ගත්තම පැය 8ක් පැය 8ක් නම් තිබ්බා. පැය 7ක් 8ක් නම් තිබ්බා අනිවාර්යෙන් නිදාගත්ත එක ඇවරේජ් එක. මේ හුඟක් ළමයින්ට තියෙන වැරදි මතයක් තමයි මේ නිදි මරාගෙන පාඩම් කරන්න බෑ. ඒක තේරුමක් තේරුමක් නෑ. මුල් කාලේ කරත් ස්පෙෂලි ඒ අන්තිම මාස 6 වගේ නම් නිදි මරණේ කිසිම තේරුමක් නෑ. මොකද අර ඒ කාලේ දැන් මා කොච්චර කිව්වත් ක්ලාසස් වල අන්තිම කාලෙත් සිලබස් එක කවර් කරනවා. ඒතර ඒ කවර් කරන ගමන් මේ පේපර්ස් වලට අර කලින් ඒවත් මතක තියෙනවා. ඒතකොට ලොකු කන්ටෙන්ට් එකක් හැමතිස්සෙම ඔළුවේ තියෙනවා. නිදි මරලා කරවදාත් ඕක කරන්න බෑ. හොඳට රෙස්ට් එක ගන්න ඕනේ වැඩ කරන වෙලාවේ ඇරෙන්න. ඔව්. සහ අනිත් එක තමයි මේ වැඩ කරන පැය ගන්න. වැඩ කරන පැය ගන්න එච්චරටම ඉම්පෝර්ටන්ට්. මේ සමහරක් පොඩි ළමයි අහනවා එළව ගන්න මුල් කාලේ අයියේ ඇත්තටම පැය කීයක් වැඩ කරන්න ඕනද? පැය 10ක් වැඩ කරනවද 15ක් වැඩ කරනවද පැය 5ක් වැඩ කරන්න නම් ඇතිද? මේ ගැන ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? ඒකේ අර ටයිම් එකක් නම් කාටවත් කියන්න බෑ. මම කෙනෙක් කියන්න පුළුවන් දැන් මගේ යාළුවෝ ඉඳලා තියෙන හොඳ රිසර්ච් ගත්තා අය ඒගොල්ලෝ සාමාන්‍යයෙන් පැය 13ක් විතර වැඩ කරලා තියෙනවා. මේ හැබැයි ඒ වගේම කට්ටිය ඉඳලා තියෙනවා සෑහෙන එක්ස්ට්‍රා කරිකියුලර් වැඩ කරන ගම පැය 4ක් 5ක් විතරයි ඒගොල්ලෝ වැඩ කරලා තියෙන්නේ. ඒගොල්ලන්ටත් අර වගේම රිසර්ච් තියෙනවා. නිසා වැඩ කරන පැය ගන්න කියන එක මාර සාපේක්ෂ දෙයක්. කරන්න තියෙන දේ ඔයාට දැන් මේ දවස්වල යන වැඩ ටික ඔයාට තේරෙනවනේ කියන්නේ. ගොඩක් අය අනිත් අයගෙන් අහන මොනවද කරන්න ඕනේ හිම කියලා. හැබැයි ඒ ලෙවල් කරන කෙනෙක්ට තේරෙන්න ඕනේ Tamanට මේ දවස්වල මොනවද කරන්න ඕනේ කියලා. මොන පාඩම්ද මං කරන්න ඕනේ. කළා ඒ තියෙන වැඩ ටික ඉවර වෙනකන් කරන්න තියෙනවා. එතකොට කරන පැය ගානට වඩා වැදගත් වෙන්නේ ඉෆෙක්ටිව්ලි ඒ කියන්නේ ෆෝකස් කරලා ඒ කරන වැඩ ප්‍රමාණය ගැන නේද? ඔව් අර ඔය ඕවරෝල් කියන්නේ අන්තිමට ඒ කරන පැය ගාන නෙමෙයි වැදගත් වෙන්නේ. ෆෝකස් කරලා පැය 2ද 3ද කරන්නේ ඒක ඉෆෙක්ටිව් වුණා ඒක තමයි වැදගත් වෙන්නේ නේ. රයිට්. එතකොට දැන් විශේෂ මතක් කිරීමක් කරන්න ඕනේ දැන් මේ අපේ ප්ලැට්ෆෝම් එක through අපි දැන් මේ කරන්න හිතාගෙන iClass Education podcast series එකේ අපි දැන් බලාපොරොත්තු වෙන්නේ ළමයින්ට කියලා දෙන්න කොහොමද
ඔගොල්ලෝ ඒ ලෙවල් වලට කරන්න ඕනේ ඔයගලන්ගේ කොහොමද මයින්ඩ්සෙට් එක තියාගන්න ඕනේ ටයිම් මැනේජ් කරන්නේ කොහොමද එතකොට අපි ඒකට ගෙස්ලා විදිහට අයිලන්ඩ් රැන්ක්ස්ලා ගෙන්නනවා ඉතින් ඔයාලටත් මෙයාලගේ මොනවාරි ප්‍රශ්න මෙහෙම අහන්න තියෙනවා ඔයගලන්ට පුළුවන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න I have this question කියලා ඔයගලන්ට කමෙන්ට් එක දාන්න පුළුවන් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙත් අපි බලාපොරොත්තු වෙනවා මේ වගේම අයිලන්ඩ් රැන්ක් දාපු කෙනෙක්ව ගෙන්නන්න ඉතින් එතකොට ඔයගලන්ට පුළුවන් ඔයාලගේ ප්‍රශ්න වලටත් උත්තර අයිලන්ඩ් රැන්ක් එකක් දාපු ළමයෙක්ගෙන් අහගන්න ඉතින් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට දැන් හුඟක් ළමයින්ට දෙන ප්‍රශ්නයක් තමයි මේක සාමාන්‍යයෙන් ඒලවල් පටන් අරන් අවුරුද්දක් විතර ගියාට පස්සේ එන ප්‍රශ්නයක්. ඒක තමයි ප්‍රැක්ටිකල්ස් කියන්නේ. ඒ කියන්නේ දැන් කෙමිස්ට්‍රි වල එහෙම ඉනෝගනික් පාඩම් එහෙම එද්දි එතකොට ෆිසික්ස් වල එහෙම සාමාන්‍ය මැද පාඩම් ටිකක් එද්දි ධාරා විද්‍යුතය වගේ ඔය වගේ පාඩම් එද්දි එනවා ප්‍රැක්ටිකල් ප්‍රශ්න එන්න ගන්නවා. ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් එකට පාස් පේපර්ස් වල එහෙම ස්ට්‍රක්චර්ඩ් එකට සාමාන්‍ය හොඳ ප්‍රශ්න එන්න ගන්නවා. ඉතින් මේ ප්‍රැක්ටිකල් ප්‍රශ්න වලට උත්තර දෙන්න එකක් අපි ස්කෝලේ ගිහලා ප්‍රැක්ටිකල්ස් කරනවා. නැත්නම් අපිට පුළුවන් කරි රිසෝස් බුක් එකක් පාවිච්චි කරලා අපිට නිකන් කටපාඩම් කරලා උත්තර ලියන්න. ඒ ගැන ඔයාලට මොකද්ද තියෙන අයිඩියා එක? මම හිතන විදිහට නම් අනිවාර්යයෙන් ප්‍රැක්ටිකල්ස් කියලා කරන්න ඕනේ. ඕකේ තියෙන අර ඔක්කොම ප්‍රැක්ටිකල්ස් 80ක් විතර තියෙනවා 40 ඒ 80ම නම් කරන්න ටයිම් එකක් හම්බෙන්නේ නැහැ. එහෙම වුණොත් කියන්නේ පුළුවන් නම් කරන්න අනිවාර්යෙන්. හැබැයි මම කරේ ග්‍රේඩ් 12 වෙනකන් තිබ්බ ටික හරි ඉස්කෝලේ ගිහලා කරා. එතකොට ඒ කරන එකෙන් අර එකක් කන්සෙප්ට්ස් වලට දාගන්න ලොකු උදව්වක් වෙනවා. දෙවෙනි එක දැන් කෙලින්ම ෆිසික්ස් වල ස්ට්‍රක්චර්ඩ් එසේස් 4 අහන්නේ ප්‍රැක්ටිකල්ස් වලින්. එකක් වෙනස් වෙනවා තනියම තුනක්වත් අහනවා මේ කෙලින්ම ප්‍රැක්ටිකල් වල. එතකොට ඒකට උත්තර ලියද්දී අර ඔයාලට ප්‍රැක්ටිකල් එක සම්පූර්ණ කරන්න බැරි වුණත් ගිහිල්ලා ඒ ඉක්විප්මන්ට්ස් පාවිච්චි කරලා තියෙන එක ලොකු උදව්වක් වෙනවා ප්‍රශ්න වලට උත්තර දෙන්න. නැත්තම් අර නිකන් කටපාඩම් කරලා ලියුවාම මේ ඇත්තට දැන් ඔය උදාහරණයක් විදිහට ගෝලමානයක් කිව්වම දැන් මං හිතන් හිටියේ ඕක දකින්නකම් මෙච්චර කර ලොකු එකක් කියලා. හැබැයි ගියාම තමයි දැක්කේ ඉන්න පොඩි එකක් ඕක. එතකොට ඒ වගේ අර දේවල් මේ දැකලා කියන්නේ පාවිච්චි කරලා තියෙන එක ගොඩාක් යූස්ෆුල් ඇත්තටම මේ ප්‍රශ්න වලට උත්තර ලියද්දී. එතකොට අර එක්සෑම් එක ටාගට් කරත් ඒක මෙයා වෙනවා. ඊට අමතරව කන්සෙප්ට්ස් වලට දාගන්න ගොඩක් යූස්ෆුල් ප්‍රැක්ටිකල්ස් කියලා කරන්න. එතකොට කෙමිස්ට්‍රි එක ගැන මොකද හිතෙන්නේ? කෙමිස්ට්‍රිත් දැන් කෙමිස්ට්‍රි ඩිරෙක්ට් ප්‍රශ්න අහන්නේ නැහැ ප්‍රැක්ටිකල්ස් වලින්. හැබැයි අහන්න පුළුවන් තැන් තියෙනවා දැන්. මේ වර්ණ එහෙම ගැන වර්ණ ගැන අහන විශේෂයෙන්ම අර මට ඒක ලොකුවට මේ ප්‍රැක්ටිකලි කරලා බලන එක උදව්වක් වුණේ නැහැ මතක තියාගන්න. ඩී බ්ලොක් එකේ තමයි ගොඩක් පාඩම් අහන්නේ. හැබැයි ඒක එක කෙනාට වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඒක මම වෙනකොට ගිහිල්ලා කරා. කියන්නේ කිව්වහම ගිහිල්ලා කරා ටීචර්ස්ලට ඒ ඔක්කොම හදලා දුන්නා මේ කරන්න. ගිහිල්ලා කළා බැලුවා මට ඒක ලොකුවට ඉෆෙක්ට් එකක් වුණේ නැහැ පාර්ට් එක මතක තියාගන්න. වෙනම ඉෆෙක්ට් එකක් දාන්න උනා. හැබැයි ඒක දක්ලා තියෙන එක හොඳයි. මොකක් හරි අන්තිමට අර ගිහිල්ලා එක ඔයාට හින්ට් එකක් වගේ මතක් වෙන්න පුළුවන් මොකක් හරි කරන මම මේක අතනදි කරා මේ පාට නේද කියලා. ඒක නිසා ප්‍රැක්ටිකල්ස් පුළුවන් තරම් කරන්න බලන්න තියෙන ටයිම් එකත් එක්ක. හරි රයිට්. එතකොට මෙයාලා දැන් මල්ලි කිව්ව විදියට අර අපි අර පොතක් කියවලා ඒ දේ තේරුම් ගන්නට වඩා අර ඇහෙන් දැක්කම ඔළුවට යන අවබෝධ වෙන්න තියෙන chance එක හුඟක් වැඩි. ඒක මතකින් තියෙන chance එක හුඟක් වැඩි. රයිට්. එතකොට අපේ සීසන් 2 එක සූ එකේ තියෙන ප්‍රශ්න ටික අපි ඔක්කොම කවර් කරා. දැන් අපිට තියෙන්නේ ෆයිනල් සීසන් එක සීසන් 3 එක. එතකොට මේකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ ඒලව කරපු අන්තිම මාසයි. ඒල කරන අන්තිම මාසය ඒ කියන්නේ එක්සෑම් එකට කිට්ටු මාසයි. ඒ මාසයේ කොහොමද වැඩ ටික කරන්න කියලා. ඉතින් එතකොට දෙන පළවෙනි ප්‍රශ්නයක් තමයි ආපු. සාමාන්‍ය මේ කාලේ තමයි මේ ප්‍රශ්නේ වැඩිපුරම එන්නේ ළමයින්ට. එකක් තමයි ස්කූල් ඇටෙන්ඩන්ස්. ස්කෝල වලින් දෙන ප්‍රෙෂර් එකක් කියන්න බෑ. ඒක සාධාරණයි කියලා කියන එක. ස්කෝල වලින් කියන 180 බලනවා කියලා. එතකොට කොහොමත් අන්තිම කාලේ ළමයි පොඩ්ඩක් ඉස්කෝලේ යන්න හොරයි. එතකොට මේ ගැන ඔයාට මොකක්ද තියෙන අයිඩියා ඉස්කෝලේ යන්නේ ඒක උමනාවක්ද නැත්නම් අත්‍යවශ්‍යයිද? ඉස්කෝලේ ගිහිල්ලා මොනවද කරේ? ඒ ගැන ඔයාට තියෙන එක්ස්පීරියන්ස් එක මොකක්ද? ඔව් අටෙන්ඩන්ස් ගත්තොත් දැන් අපේ කාලෙත් ආව මුලින් 80% බලනවා කියලා. හැබැයි ඊට පස්සේ ප්‍රින්සිපල් කිව්වා ඔයගොල්ලෝ ටර්ම් ටෙස්ට් 6 ලියලා තිබ්බොත් ඒකේ මාක්ස් හොඳයි නම් ඒ සාමාන්‍යයෙන් 40% විතර තිබ්බත් ඇති ලියන්න දෙන්න පුළුවන් කියලා. ඒකට ඒකෙන් අර ඉස්කෝලේ ලොකු ප්‍රෙෂර් එකක් ආවේ නැහැ 80%ක් මෙන්න ඕනි කියලා. හැබැයි මම ගියා අන්තිම කාලේ වෙනකන් ඉස්කෝලේ. මොකද ඒකට හේතුව ටීචර්ස්ලා පර්සනලිත් උදව් කරා. දැන් අපේ සමහර තියෙනවා ගිහිල්ලා ළමෙක් දෙන්නෙක් විතරක් ඇවිල්ලා ඉන්න. ඒකට ඒගොල්ලන්ට ඕන දේවල් ටික ටීචර්ස් කියලා දුන්නා. එතකොට මේ අනිත් එක තමයි ගෙදර ඉඳන් තනියෙන් වැඩ කරනවට වඩා ඔයාට ඉස්කෝලේ ගිහලා ලයිබ්‍රරි එකේ වගේ වැඩ කරන්න පුළුවන් නම් ඒක අර ගොඩක් ඉෆෙක්ටිව්ලි වැඩේ කරන්න පුළුවන්. එතකොට මේ ඉස්කෝලේ අනේක දැන් අන්තිම මාස 6 නම් ප්‍රැක්ටිකලි ගොඩක් මගේ අතින් උන්නේ නැහැ. මුල් අවුරුදු දෙකමාර ගියාට අන්තිමට ටර්ම් ටෙස්ට් වලට විතරයි ගියේ. ටර්ම් ටෙස්ට් ඔක්කොම ලිව්වා. හැබැයි අන්තිම මාස 6 මං හිතන්නේ
උපරිම මාසයක් විතර යන්නේ නැති. ඊට පස්සේ නම් ඉස්කෝලේ ගියේ නෑ මම. ස්කෝල ගියේ නෑ. එතකොට ඉස්කෝලේ ඒ ඔයා කිව්වා මුල් මාස 6 පොඩ්ඩක් ගියා කියලා ඉස්කෝලේ මුල් මාස 6 මුල් මාසේ වගේ නෑ අර මුල් අන්තිම මාසයේ මුල් මාසේ වගේ ඉස්කෝලේ ගියා. ඒ ඉස්කෝලේ ගිහිල්ලා ඔයා කරේ ඉස්කෝලේ ටීචර්ස්ලත් එක්ක තනියම එකතු වෙලා පේපර්ස් ඩිස්කස් කරපු එක ඒ වගේ දේවල් නේ. රයිට්. එතකොට ඊළඟට තියෙන ප්‍රශ්නය තමයි දැන් අර අපි කිව්වා පේපර්ස් ඩිස්කස් කරන එක ගැන කියද්දි අපිට ඔළුවට එන එකක් තමයි සමන අන්තිම මාසයේ තමයි මේක වැඩිපුරම බලපාන්නේ පාස් පේපර්ස් කියන්නේ. පාස් පේපර්ස් එතකොට ළමයි සමහරක් ළමයි පාස් පේපර්ස් 1980 ගණන් වල ඉඳන් කරනවා. සමහරක් කට්ටිය 2015 වගේ ඉඳන් කරනවා. ඒ කියන්නේ දැන් 2026. එතකොට ළඟ ගැප් එක අවුරුදු 10ක වගේ ගැප් එකක් තියෙන පේපර්ස් කරන ගන්නවා. මේ පාස් පේපර්ස් කරන එක ගැන ඔයාලට තියෙන අයිඩියා එක සහ පාස් පේපර්ස් කරන එකේ වටිනාකම මොකක්ද? ඔව්. එතකොට දැන් මං අන්තිම මාස 6ට එද්දි මම අර උඩින් පල්ලෙන් හරි හැම එකකම වගේ පාස් පේපර්ස් පොඩ පොඩ කරලා තිබි කියන්නේ. මං කියන්නේ පේපර්ස් වශයෙන් නෙමෙයි ප්‍රශ්න වශයෙන්. පාස් පේපර්ස් ප්‍රශ්න වශයෙන්. ඒතකොට දැන් අන්තිම කාලෙට එද්දි දැන් ගොඩක් අය කියන පාස් පේපර්ස් දැන් අපේ කාලේ 3 පාරක් 4 පාරක් කරන්න කියලා. මම බැලුවා තියෙන ටයිම් එකත් එක්ක ටයිම් කරලා කරන්න එකපාරේ මට කරන්න පුළුවන්. ඒකත් කරන්න පුළුවන් 2024 අපේ කලින් අවුරුදු 24 ඉඳන් මම ප්ලෑන් කරේ 2015 වෙනකම්. ඒතකොට අවුරුදු 10ක් තිබ්බා. ඒ 10 ටයිම් කරලා කරනවා කියලා එක සැරයක් කරලා කරන එක හරියට. ඒකෙත් මට කරන්න හම්බුනේ අන්තිමට 2017 වෙනකම් විතරයි. හැබැයි ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද අර අන්තිම අවුරුදු 6 7 තමා ආයි මෙයා වෙන්නේ. ගොඩාක් පරණ අවුරුදු කියන්නේ පාඩම මුලින් ඉගෙන ගද්දි කරලා තියෙනවනේ. ආයි මුලට ගිහලා කරන්න ඕනේ නැහැ. විශේෂයෙන්ම අන්තිම කාලේ 1900 ගණන් වල පේපර්ස් කරන එක තේරුම් නැහැ. ඔයාට වෙලාව තියෙනවා නම් ඒත් 2011 ඉඳන් කරන්නම් ඇති. මට පර්සනලි මේ ටයිම් කරලා හොඳට කරන්න හම්බුනේ 2017 වෙනකන් විතරයි. වෙනකම් පිටිපස්සට ඒකත් එකපාරක් කරා කළා. හැබැයි ඒකේ අර මං ටයිම් කළා පැය 5ට කරා ප්‍රශ්න ටික තෝරගෙන එහෙම කළා. කරපු නැති ප්‍රශ්න ටිකත් බැලුවා. මොනවද මේ වෙන්නේ? ඇයි මේ අඩුපාඩු තියෙන්නේ කියලා. ඒ කියන්නේ පේපර් එක කරන්නේ පැය 5ක් වුණාට සාමාන්‍යයෙන් පේපර් එක හොඳට කළා ඔලුවට දාගෙන පැය 8ක් විතර තියෙනවා. ඒතර අර කට්ටිය පාස් පේපර්ස් ආයෙ කරන්න කිව්වට ඔක ගණන් හදලා බැලුවොත් එන්නේ එහෙම කරන්න තරම් වෙලාවක් නැහැ. කියන්නේ සතියේට එක පේපර් එකක් කරන්න කිව්වොත් පේපර් එක ලියන්නම යනවා පැය 5ක්. මැත්ස් නම් පැය 6ක් යනවා පේපර් එක ලියන්නම. එතකොට ඕකේ කරපු නැති ප්‍රශ්න ටිකක් කරන්න එපා. එතකොට ඒකට පැය 2ක් විතර තියෙනවා. ඕකේ තනියෙන් වාක් බලනවා කියන්නේ ඔය හරියට බලනවා නම් ඔකට පැය 4ක් විතර යනවා. ඒක පේපර් එකක් බලන්නවට. කියන්නේ මාක් කරන එක නෙමෙයි මම කියන්නේ. ඒකේ වැරදි අඩුපාඩු ටික හදාගන්න. එතකොට ඒකත් එක්ක ගත්තාම පැය 10ක් විතර 10කට එහා පැත්ත යන එක පේපර් එකක් කරන්න. එතකොට සතියකට පැය 10 තුනක් කියන්නේ පැය 30ක් යනවා පාස් පේපර්ස් ගන්න. එතකොට අන්තිම මාස ටිකේ ඔහොම අවුරුදු 10ක් කරන්න හොඳටම ඇති ඒ මේ පාස් පේපර්ස් ගන්න. හොඳටම ඇති. දැන් ඔයා ඔය කියන කතාවේම හම්බෙච්ච පොයින්ට් එක තමයි ඔයා කිව්වා මේක හුඟක් ළමයි කරන්නේ නැති දෙයක්. පර්සනලි මමත් වැඩි කරේ නෑ මං A-level කරන කාලේ. එතකොට දැන් ඔයා කිව්වා සාමාන්‍ය මැත්ස් වගේ පේපර් එකක් ගන්න පැය 6ක් යනවා කිව්වා. පැය 3 පැය 6ක් යනවා P applied දෙකම කරන්න. එතකොට මේ පේපර් එක කරද්දි අපි සාමාන්‍යයෙන් තෝරගන්න ප්‍රශ්න සිලෙක්ට් කරන ප්‍රශ්න රීපයක් තියෙනවා. අපි මේ ප්‍රශ්න ටික ගන්නවා පේපරේ බලනවා ලකුණු දා ගන්නවා. ඊට පස්සේ දාලා ලකුණු වැරදි මොනවද කියලා බලනවා එච්චරයි. ඔයා කිව්වා ඔයා කරන්නේ නැති ප්‍රශ්නත් ඔයා කරනවා ඊට පස්සේ. ඒක විශේෂ කාරණාවක්. ඒක ගැන අපිට පොඩි විස්තරයක් කියන්න. ඔව් එතකොට ඒක යූස්ෆුල් වෙන්නේ දැන් මැත්ස් එහෙම එසේස් 7න් 5න් ලියන්න ඕන. ගොඩක් අය මේ 5 ලියනවා කියලා යනවා. ඒ කියන්නේ ඔයාලට අර කොන්ෆිඩන්ට් පහක් තියෙන්න පුළුවන්. දැන් ටයිම් සේව් කරගන්න එහෙම ඔයා බලලා හරි මම පේපර්ස් දෙක තුනක් ලියුවාම මේ 5 ලියන එක හොඳයි කියලා එහෙම හිතන් යන එක ප්‍රශ්න නැහැ. හැබැයි අනිවාර්යෙන් මේ ක්ලාසස් වල ලියන පේපර්ස් වලටත් වඩා පාස් පේපර්ස් වල ඔය නොකරන ප්‍රශ්න කරන එක හොඳයි. මොකද ඔයාට ඉඳලා ඔයා නොකරන ප්‍රශ්න ලේසි වෙන්න පුළුවන්. දැන් මම සාමාන්‍යයෙන් ඔය මේ PO එකේ සංකරණ සංයෝජන ගාන එච්චර කරන්න කැමති නැහැ. මොකද ඒක ටිකක් අර අනිත් පාඩම් ඔක්කොගෙම වෙනස් විදිහට පොඩ්ඩක් ඒක හිතන්න ඕනේ. මට ඒක එච්චරම සෙට් වුන්නේ නැහැ හරියටම ඒක හිතන විදිහ. ඒ නිසා මම ඒක එච්චර මේ අර පේපර් එකක් කරද්දී ඒ ගාන තෝරගන්නේ නැහැ. හැබැයි අපේ අවුරුදු දේවල් ගාන ඒක මාර ලේසි. ඒක දැක්ක හැටි තේරෙන උත්තරේ නේද. ඉතින් හදිසියත් මං හිතන්නේ මේක කරන්නේ නැතුව වෙන ගානක් කරනවා කියලා ඒක අපරාධේ ටයිම් මේකක් කරනවා. එතකොට අර නොකරන ප්‍රශ්නත් වෙලාව ඇතුළත කරලා නොකරන ප්‍රශ්නත් කරන එක හොඳයි. අර ඕවරෝල් සිලබස් එකේ ඒකෙන් රිවයිස් වෙනවා. රයිට්. ඒත් එක්කම දැන් ඔයා කිව්ව දේවල්ත් එක්ක අපි දැන් කතා කරේ පේපර්ස් කොහොමද කරන්න ගැන. ඒත් එක්කම තව විශේෂ කාරණාවක් තමයි මාකින් ස්කීම්ස් ගැන. පාස් පේපර් එකක් කරලා අපි ඒක රිවිව් කරද්දී අපේ වැරදුන තැන් මොනවද කියලා අපි ඒව චෙක් කරලා බලද්දී අපිට අපි සමහරක් කට්ටිය ඉන්නවා සමහරක් හුඟක් ළමයි කරන්නේ ඒක පේපරේ බලලා ලකුණු දාගත්ත එච්චරයි. දැන් ඔයා කිව්වා ඔයාගේ අත්දැකීමට අනුව ඔයා ඒක රිවිව් කරලා ඔයා අඩුපාඩු ඔක්කොම හදා ගන්නවා කියලා. ඒක හදාගද්දී මාකින් ස්කීම් එක through ඔයා ඒ ඔයාගේ කරපු ඔයා වැරදි ප්‍රශ්න ටික බලන එකේ තියෙන වැදගත්කම ගැන ඔයාට මොකක්ද තියෙන ඔපිනියන් ඔයාගේ අයිඩියා මොකක්ද? ඒක මන් දකින්නේ ගොඩක් වැදගත්.
විශේෂයෙන්ම දුර්ලභ සබ්ජෙක්ට් එකක් ඉන්නවා නම් ඒකේ මාර්කින් ස්කීම් එක ගොඩක් ප්‍රිෆර් කරන්නේ. මොකද සමහරලාට ආර මේ දුර්ලභ සබ්ජෙක්ට් එකනේ මම කියන්නේ හොඳ ටිකක් උනත් මේ ඔයා හිතන් යනවා පාඩම් පුළුවන් ගානක් හැදුවහම දැන් බවපෙනීමක් වගේ තියෙනවා නම් උත්තරෙත් අන්තිමට එනවා. හැබැයි අර මැද ස්ටෙප්ස් නෑ. මැද ස්ටෙප්ස් වලට ලකුණු හම්බෙන්නේ නෑ. දැන් මැත්ස් වගේ නා 150 150ම ගන්න try කරලා ලියන්න පුළුවන්. එතකොට ඒ පොයින්ට්ස් මොනවද එන්නේ කියලා බලන්න අනිවාර්යෙන් පාස් පේපර් බලන එක හොඳයි. සහ සමහර ඒවා තියෙන අමතර ගොඩාක් ඔය මේ අනවශ්‍ය කරුණු නෑ. පොයින්ට් එකට ලියවන ලකුණු හම්බෙනවා. ඔය ෆිසික්ස් ස්ට්‍රක්චර්ඩ් එහෙම කරද්දී පොයින්ට් එක ලස්සනට ලියුවොත් ඒකට ලකුණු හම්බෙනවා. නිකන් ලොකු ඡේද වගේ ලියන්න ඕනේ නෑ. එතකොට ස්පෙෂලි මැත්ස් වල ස්ටෙප්ස් ටික ඊට පස්සේ ෆිසික්ස් වල ස්ට්‍රක්චර්ඩ් වල එහෙම අනිවාර්යෙන් පාස් පේපර්ස් රිෆර් කරන්න. ඒකට වෙන ඔය කවුරු කොහොම කිව්වත් ප්‍රැක්ටිකල් ටික ඔයා කළා පාස් පේපර්ස් රිෆර් කරන එකෙන් තමයි හරියටම කොහොමද උත්තර ලියන්න ඕනේ කියන එක ඔලුවට යන්නේ. හරි. අපි සීසන් 3 එකේ තියෙන අන්තිම ප්‍රශ්නේ තමයි ස්ටේජ් 3 එකේ තියෙන අන්තිම ප්‍රශ්නේ. කොහොමද එක්සෑම් ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්නේ? එක්සෑම් එක සාමාන්‍යයෙන් අන්තිම මාසේ මාස දෙකේ වගේ තමයි ඔය ප්‍රෙෂර් එක ඇත්තටම දැනෙන්න ගන්නේ. එතකොට හුඟක් ළමයි එක එක විකාර කරනවා අන්තිම මාස කිහිපේ. පෞද්ගලිකව ඒක හුඟක් කැම්පස් යන ළමයිට ඒක තියෙන අත්දැකීම තියෙනවා. A level ගන්න ළමයින්ට කැම්පස් යන A level ගන්න හැම ළමයිටම. ඉතින් මේකට ඔයාටත් ඇති අත්දැකීමක් මේ එක්සෑම් ප්‍රෙෂර් එක ගැන. කොහොමද ස්පෙෂලි දැන් එතකොට ඔයා වැඩ කරන් ගිය විදිය අනුව ඔයාටත් ලොකු ටාගට් එකක් තියෙනවා මට මේ ටාගට් එකට යන්න ඕනේ කියලා. එතකොට කොහොමද මේ ප්‍රෙෂර් එක හැන්ඩල් කරේ? එතකොට ඔයා මොනවාරි පාවිච්චි කරපු ක්‍රම සහ විදි මොනවාරි තියෙනවා මෙතනට තියෙනවා. ඔව් එතකොට දැන් අන්තිම මාස 6 වෙද්දි දැන් ගොඩක් අය සිලබස් කවර් කරන් වගේ ඉන්නේ. හැබැයි මගේ එහෙම තිබ්බේ නෑ මම අර ක්ලාසස් වල ගිය විදිහටම ගියේ. එතකොට ඒකෙන් මට පොඩි ප්‍රෙෂර් එකක් ආවා දැන්. මට අන්තිම කාලේ නිකන් රෑන්ක් එකක් ඕඩ් නැහැ කියලා තිබ්බට මට තිබ්බනේ මේ ටාගට් එකක් යන්න ඕනේ කියලා රිසල්ට් එක. එතකොට මම බැලුවා දැන් සිලබස් එකේ තාම ඉතිරි කෑලි තියෙනවා. එතකොට ඒවත් එක්ක පේපර්ස් කරාමත් අර ලකුණු තිබ්බ වුණත් ෆුල් එහෙම නෑ. ඒ කියන්නේ ඉඩලෙට ලකුණු අඩු වෙනවා. එතකොට ඒකෙන් ප්‍රෙෂර් එකක් එනවා. කොච්චර හොඳට වැඩ කරපු එක්කෙනෙක් වුණත් ඒක එනවා ප්‍රෙෂර් එක. එතකොට ඒකෙදි ගොඩක් අර මේ කට්ටිය කරන්නේ මේ මං කියන්නේ කතා කරන්න. දැන් ගෙදර අය එක්ක වුණත් ඒක කතා කරන්න කියන්නේ. විශේෂයෙන්ම මේ ඒ දවස්වල ගොඩක් සපෝටිව්. ගෙදර කට්ටිය මේ සපෝටිව් ඔයාගේ ප්‍රශ්න ගැන. එතකොට මේ ඒවා කතා කරන්න. කතා කරලා විසඳගන්න පුළුවන් ඔය මේවා කියන්නේ ඒ වගේ වෙලාවට ඇත්තටම ඕනේ ඔයාට මේ ඔයා දන්නවා ප්‍රශ්නෙට කරන්න ඕන දේත් ඔයාට තියෙන ප්‍රශ්න මේක කරොත් ඇතිද? මේ පාඩම් ටික මං කරොත් ඇතිද? මේ දක්වා මේක කරොත් ඇතිද කියලා ඔය වගේ. එතකොට ඒකෙන් ඇත්තටම දැන් අපේ මට මේ අන්තිම කාලේ වෙනකොට දැන් අවුලක් ආවා. දැන් කෙමිස්ට්‍රි වල මේ කර්මාන්ත එහෙම බෑ. ඒකට ඒකෙන් ආයි ඉනෝගනිකුත් බෑ වගේ තේරෙනවා. ඔහොම වගේ ඒත් එක්ක මේ මං අම්මට කිව්වා දැන් නම් කෙමිස්ට්‍රියට B එකක් වුණත් එන්න පුළුවන් කියලා. එතකොට මේ ඒ ගෙදරින් කිව්ව කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට මොන රිසල්ට් එකක් ආවත් ඒක අවුලක් නැහැ කියලා. එතකොට එහෙම සපෝටිව් නම් ඒ කියන්නේ කතා කරන්න අනිවාර්යෙන්. සහ ඔය ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්න පොඩ්ඩක් විතර වෙනස් කරන්න මේ කියන්නේ එක දිගට කරන් යන්නේ කන්සිස්ටන්සි එක තියෙන හොඳයි. හැබැයි වෙනස් කරන්න වැඩ කර. දැන් අන්තිම මාස 3 විතර මට මතකයි මේ මගේ දවස යාළුවෙක් එක්ක සෙට් වෙලා මේ ඕවර්නයිට් ඒගොල්ලන් ගෙදර ඉඳලා කරාපේ. ඒ කියන්නේ ඇත්තටම මේ පැය 24ක් විතර හිටියා. 24 කරේ පැය 6ක විතර වැඩක්. හැබැයි අර එක දිගට වැඩ කළා වෙච්ච එකේ පොඩි වෙනසකට එක්ක ඒක හොඳයි. එහෙම කරන්නේ. ලොකුවට වෙනස්කම් කරන්න එපා ඩේලි රුටීන් එක. හැබැයි ඉඳලා හිටලා අර මේ ප්‍රෙෂර් එක දරා ගන්න මේව කරන්න ඕය. මේ ෆිල්ම් උනත් අර ආට මේකක් තියෙනවා ඇඩික්ටිව් නැත්තම් ෆිල්ම් බලන එක ටීවී සීරීස් බලන එක අවුලක් නැහැ කරාට දැන්. නොකිය කිව්වේ ඔයා ෆිල්ම් බැලුවා කියලා. ඔව් ෆිල්ම් බැලුවා. ඒ කියන්නේ මේ A level exam එක යන කාලේ පවා ඒ කියන්නේ දිගට බැලුවේ නෑ. එක මේ අපේ මේ කිරුණාන් පස්සේ සාමාන්‍යයෙන් ෆිසික්ස් එසේ කිරුණාන් පස්සේ මට නම් එක්සෑම් ඉවරුණා වගේ. මොකද එතකන් මේ උනේ මොකද්ද අර එක සබ්ජෙක්ට් එකක් කියලා දැන් මැත්ස් වල ඇරලා ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙකම තියෙනවානේ. එතකොට ඉස්සරහට තියෙන ෆිසික්ස් නම් මට ගාල් කෙමිස්ට්‍රි පේපර් එකක් කරලා තමයි ෆිසික්ස් වලට යන්නේ. එතකොට අර ඒක අමතක වෙන්නේ නැති එක තියෙනවා. හැබැයි දැන් ඔක්කොම ඉවරනන් පස්සේ කෙමිස්ට්‍රි විතරනේ කෙමිස්ට්‍රි විතරයිනේ කොච්චරකට කෙමිස්ට්‍රි විතරයි. එතකොට ඉතින් පොඩි මේ එකක් ආවා. ඒකෙන් මේ පැය 4ක් 5ක විතර ෆිල්ම් බැලුවා එදා. වැන්නුත් ඇහුවා. හැබැයි ඒක බලපු එක හොඳයි කියලා මට තේරුණා අන්තිමේදී මේ අර එක දිගට ප්‍රෙෂර් එකේ ඉඳලා එහෙම මේව ගන්න එක හොඳයි. රයිට් පර්ෆෙක්ට්. එතකොට දැන් හුඟක් ළමයිට තියෙන මේ ප්‍රශ්නයක් තමයි එක්සෑම් ප්‍රෙෂර් එක. ඉතින් එහෙම තමයි එක ළමයි හැන්ඩල් කරන විදිය වෙනස්. එතකොට ඔයාගේ පැෂන් එක තමයි ඔයා ෆිල්ම් මූවිස් බලලා ඔයා ඒක රිලීස් කරගත්තා. ඉතින් අපේ සීසන් ස්ටේජස් 3ේම තියෙන දැන් ප්‍රශ්න ටික ඉවරයි. අපි වන් ෆයිනල් සෙග්මන්ට් එකක් තියෙනවා. ඒ සෙග්මන්ට් එනවා. මේක ඇවිල්ලා iClass education එකේ අපේ ක්ලාසස් කරන ස්ටුඩන්ට්ස්ලා අපිට දීපු ප්‍රශ්න වගේක්. ඉතින් අපි try කරන හැම ප්‍රශ්නයක් වගේ දෙන්න. ඉතින් ඒකට වෙලාව මදි හින්දා අපි choose කරා බෝල් එකකට questions ටික දාලා random පහක් select කරන්න. ඉතින් වෙන ඔයාලට පුළුවන් මේකෙන්
මෙතන ක්වෙක්ෂන්ස් කීපයක් තියෙනවා මේකෙන් රැන්ඩම් 5ක් සිලෙක්ට් කරන්න 5ක් සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් ෂෝට් ආන්සර්ස් 5ක් දෙන්න මේකට 5ක් ඔයා ගන්න නෑ රැන්ඩම් 5ක් ගන්න ක්වෙක්ෂන් එකත් එක්ක ඔයාලට පුළුවන් ෂෝට් ආන්සර් එකක් දෙන්න What is the one thing you sacrificed for your A levels? A levels sacrifice කරේ නම් එහෙම ලොකුට දෙයක් sacrifice කරේ නැහැ මම හිතන්නේ fitness එක තමයි මෙලෝ exercises කරේ නැහැ කොහොමවත් දැන් කරන්නෙත් නැහැ එහෙම ඒක තමයි sacrifice එකක් කරේ නැහැ ඒක මේ එහෙම ලොකුට දේවල් sacrifice කරේ නැහැ හිටපු ගමන් එනවා වාට අර නිකන් ඉන්න හිතුණට වැඩ කරන්න වෙනවා ඉතින් එතකොට freedom එක තමයි sacrifice කරන්නේ right දෙන්නම Did you use your mobile phone during A levels? If yes, what was the most used app? එතකොට ෆෝන් එක මම යස් කරාට අන්තිම මාස 6 වගේ මට තේරුණා මේක දැන් හිතලා නවත්ත ගන්න අමාරුයි සමහරලාට අර මේවා Instagram reels බලන එක තමයි එක දිගට යනවා. එතකොට කරේ මං මේ ඔක්කොම දීලා ෆෝන් එක අම්මට දීලා තිබ්බා. එතකොට අර පැයකට වගේ මං ගත්තා ඒක. එතකොට මේ ඒ කාලේ නම් ඉතින් ඔය හැම දෙයකම යූස් කරන WhatsApp නේ most used app එක WhatsApp. What was your parent reaction when you got an island rank? ඉතින් ඒගොල්ලන්ට මාර හැපි. ඒ කියන්නේ මං උනත් එක්ස්පෙක්ට් කරන් හිටියේ නෑ island third day කියලා. මම අන්තිම කාලෙත් යන් හිටියේ. ඒ කියන්නේ A level සිලුවෙන් පස්සේ නම් මං කිව්වා මුල් 100ට එන්න පුළුවන් වගේ රෑන්ක් එකක් එයි කියලා. අර ආවේ දවසේ නම් මේ මාරම හැපි. ඒ කියන්නේ third day කියලා නම් කොහෙවත් හිතන් හිටියේ නෑ. right What was the highest mark you ever got for an exam during A levels? Combined paper එකට මට 100ම හම්බෙලා තියෙනවා. එතනින් හට ගන්න බෑ. එතනින් හට ගන්න බෑ. 100ම හම්බෙලා තියෙනවා. 100 හම්බෙලා තියෙනවා. අමතර ප්‍රශ්නත් දැල්ලද නැත්නම් කරපු ප්‍රශ්න 5යි කරේ හරියටම ඒ පහම හරි 100ම තියෙනවා. How do we know we are truly ready for an exam? You don't know. ඒක මේ එහෙම කියන්න බෑ. තියෙන ටයිම් එකත් එක්ක කරන්න පුළුවන් දේවල් ටික කරන්න. කළා මේ ඔයාට එක ස්ටේජ් එකකට ආවහම සමහරට තේරෙන්න පුළුවන් මේ කරා කියන්නේ මීට වඩා කරන්න දෙයක් නැහැ වගේ. එහෙම තේරුනේ නැතත් එහෙම ඉවර කරාමත් ඔයා වැඩ තව මේක කරන්න එහෙම තිබ්බ කියලා ඒක ලොකුට ඉෂුව එකක් කරගන්න එපා. කරපු ඒවායින් ඔයාට self evaluation එකක් තියෙනවා නම් මේ පාස් පේපර්ස් වල ලකුණු දිනවා කියලා අර තව අරව මේව ගොඩක් ඉතිරි කියලා වැඩි හිතන්න යන්න එපා. ඒක තමයි ඉතින් අර ඇත්තටම මේ බෙන්ච්මාර්ක් එක වෙන්නේ පාස් පේපර්ස්. පාස් පේපර්ස් ලකුණු තියෙනවා නම් ඒ කියන්නේ ඔයා රෙඩි එක්සෑම් එක ගිහිල්ලා. right. එතකොට ඒ සෙග්මන්ට් එකත් ඉවරයි. එතකොට අපේ මේ පොඩ්කාස්ට් සීරීස් එක Island Rank පොඩ්කාස්ට් සීරීස් එකේ තියෙන වීඩියෝ එකේ තියෙන අන්තිම අවසාන ප්‍රශ්නේ. එතකොට අවසාන වශයෙන් ඔයාට දැන් ඔය Island third දාලා ඔයා දැන් ඔයාගේ ෆියුචර් එක ඔල්රෙඩිම ඔයා ඩිසයිඩ් කරලා ඉවරයි කොහෙටද යන්නේ කියලා ඔක්කොම ඔයා ඩිසයිඩ් කරලා ඉවරයි. එතකොට අවසාන වශයෙන් ඔයාට මොකද්ද මේ වීඩියෝ එක බලන A level කරන නම් කෙනෙක්ට මල්ලි කෙනෙක්ට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක? ඔව් ඇඩ්වයිස් එක ගත්තොත් ඕගොල්ලෝ අර එද්දිම හිතන් ආවට කමක් නැහැ රෑන්ක් එකක් දාන්න කියලා. මට එහෙම එකක් තිබ්බේ නැහැ. මම අර පර්සනලි මම දුන්නොත් කියන්නේ එහෙම ලොකුවට හිතන්න එපා island first වෙනවා district first වෙනවා කියලා. මොකක් හරි ඔයාට යන්න ඕන යුනිවර්සිටි එකක් දැන් මැත්ස් කරොත් මොරටු වෙන්නේ. එහෙම නැත්නම් මේ බයෝ කරොත් කොළඹ මෙඩිසින්. එතකොට ඒක සමහර විට ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන්. දැන් වෙන කොහේ හරි මෙඩිකල් ෆැකල්ටි එකට යනකොට කොළඹ මෙඩිසින් යන එක ගොඩක් හොඳ වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ඔයාට ටාගට් එකක් තියෙන කමක් නැහැ. හැබැයි මෙහෙම පොසිෂන් එක හිතන්න එපා. මොකද ඔය අයිලන්ඩ් මුල් 20 වගේ ගත්තොත් ඒගොල්ලන්ගේ එකම ස්කිල් ලෙවල් එක තියෙන්නේ. ඔය පොඩි ලක් එකත් එක තමයි රෑන්ක් එක ලොකු වෙනස් වෙන්නේ. එතකොට මේ ඒකත් එක්ක මට දෙන්න තියෙන ඇඩ්වයිස් එක ටාගට් එකක් තියාගන්න. තියාගෙන කන්සිස්ටන්ට්ලි වැඩ කරන්න. කන්සිස්ටන්ට්ලි වැඩ කරන්න ලොකුවට දෙයක් නෑ. ඒ ලෙවල්ස් වල ලොකු දෙයක් නෑ. කන්සෙප්ට් එක ඔලුවට දාගෙන ඒ ඔලුවට දාගත්තොත් ඔයාට පොඩි ප්‍රශ්න ටිකක් ප්‍රැක්ටිස් කරලා ඒක අර මේවා කරගන්න තියෙන කන්ෆර්ම් කරගන්න තියෙන හරිය මට දැන් මේක පුළුවන් කියලා. ඊට පස්සේ ඊළඟ පාඩමට යන්න. ඔහොම පාඩම් ටික කවර් කරගන්න තියෙන්නේ. ඒක තමයි මට තියෙන්නේ. නැත්තම් අර සමහර අය මම දැකිනවා දැන් කතා කරාම මට ඔය ක්ලාසස් වල මේ කරද්දි හම් වෙනවනේ නංගිලා මල. ඒකට ඒගොල්ලන්ගේ තියෙන්නේ ඒගොල්ලෝ මුල් කාලේ නම් දැන් ඔය දැන් 27 28 ඉන්න අය පවා නිකන් රෑන්ක් එකක් දාන හැම කියලා ඔල්ලුවට දාගෙන ඒක හෙන බර්ඩන් එකක්. ඒගොල්ලෝ නිකන් මේ කාලේ වුණත් ෆිල්ම් වක් බලන්න නැතුව කිසිම මේ
මොකක්ද නිකං ඉන්න ටයිම ෆ්‍රීඩම් එකත් මේ කරලා නිකං රෑංකයක් පස දුන එහෙම තේරුමක් නෑ වා කරන්න මොකක් හරි මේ පාඩම හරියට ඔලුවට දාගන්න කන්සෙප්ට කොල්ලුට දාගන්න ඊට පස්සේ හොඳට රිලක්ස එක මේ යන්න මොකද අන්තිම කාසය ඕන් තරම් අන්තිම මාස දෙක ඕන්තන් ස්ට්‍රෙස්සෙන හිස දැන් ස්ට්‍රෙස් ගන්න ඕන්න මේ කල්ලා කන්සිස්ටන්ලියන් ඒලල තියෙන වැදගත්ම දේ තම කන්සිස්ටන්ලි වැඩ කරලා රයි් හැනම් බෝමත් ස්තුති වින්ද්‍රපල්ලි අපිත් එක මේ මයිකලාස් ඩියුකේෂන් අපිත් එකතු වෙලා ඔයාගේ දැනුම ඔයාගේ අත්දැකීම් ෂයා කරට අපේ ළමයින්ට ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ යටින් කමෙන්ට් එකක් දාන්න ඔයාලට මොනවරි ප්‍රශ්න මොනවරි තියෙනවා නම් අහන්න අපි ඊළඟ වීඩියෝ එකකට ඒ ප්‍රශ්න වලට උත්තර අරගෙන සූදානම්. ඉතින් අවසාන වශයෙන් බොහොමත් ස්තුතියි ඇවිල්ලා අපිත් එක්ක මෙහෙම සම්බන්ධ වෙලා ඔයාගේ මේ දැනුම ෂෙයා කරපු එකට. Thank you very much.